මුලින්ම තියෙන එක මොකක්ද අපි කියන්නේ? දැන් මට මතකයිනේ. ශ්වේත ඝන ස්තර. හරිද? ඊට පස්සේ මේකේ අපි ගත්තොත් මේකේ මේ ශ්වේත ඝන ස්තරයම මෙහෙම ඉස්සරහට පොඩ්ඩක් අර පොඩි මේක මේ පොඩි ગેප් එකකින් ඉස්සරහට මෙන්න මෙහෙම වෙනවා. තේරුණාද? එතකොට අපි මේකට කියන්නේ මොකක්ද? මේකට කියන්නේ අපි සුවජ්ජය කියන. මොකක්ද කියන්නේ? සුවජ්ජය. සුවජ්ජය. මේකේ දෙවනියට යනවා චුට්ටක් මෙන්න මේ විදිහට මේ ගාන්න යනවා. අර විදිහට මෙහෙම යන්නේ. කොටස් ටික ලකුණු කරගත්තොත් හරියයි. මෙහෙම ගත්තොත් මෙන්න මෙතෙන් යනකම් නවත්තන්න ඕක ඇඳලා. හරිද? මේකට අපි කියනවා රුධිර ග්‍රාහීය කියලා. මොකක්ද කියන්නේ? රුධිර ග්‍රාහීය. තේරුණාද? එතකොට අපි ඔකට කියන්නේ මොකද්ද? රුධිර ග්‍රාහීය. තේරුණාද? ඊට පස්සේ ඕකෙන් ඇතුලේ මේ දැන් මේකට එනකන් ඇවිල්ලා මෙතන මේකෙන් එනවා ඉස්සරහට මෙන්න මෙහෙම චූටි මෙන්න මේ වගේ කටු දෙකක් වගේ මෙන්න මෙහෙම මෙන්න මේ වගේ. තේරුණාද? මෙන්න මෙහෙම එනවා. හරිද? මේකට අපි කියනවා මොකද්ද? තාරා මණ්ඩලය. මොකද කියන්නේ? තාරා මණ්ඩලය කියලා කියනවා. හරිද? මේකට අපි කියනවා මොකද්ද? තාරා මණ්ඩලය. හරිද? තාරා මණ්ඩලය. මේ තාරා මණ්ඩලයෙන් තමයි අපිට පේන කාචය අල්ලගෙන ඉන්නේ. තේරුණාද? තාරා මණ්ඩලයෙන් මොකද වෙන්නේ? කාචය තේරුණාද? මෙන්න මෙහෙම කාචය අල්ලන්නේ. මෙන්න මෙහෙම මේක ගත්තොත් මේක මෙහෙම අල්ලන්නේ. තේරුණාද? මෙන්න මෙහෙම අල්ලන් ඉන්න කෙනාට අපි කියනවා ප්‍රතියෝජක පේශී කියලා. මෙන්න මේ අල්ලන් ඉන්න කෙනාට. මොකද කියන්නේ මේ අල්ලන් ඉන්න කෙනාට? ප්‍රතියෝජක පේශී කියලා. තේරුණාද? දැන් ප්‍රතියෝජක පේශී තමයි මේ අල්ලන් ඉන්නේ. දැන් මේක මොකද කරන්නේ? මේ මොකද? දැන් මම කියන්නේ මොකද? කාචය. හරිද? මේක දෙකක් ඉන්නේ. මේ මොකද්ද? කාචය කියලා කියනවා. හරි මේ කියන්නේ කාචය. මේ දෙන්නේ හරියට. ඊට පස්සේ මෙන්න මෙතනින් පටන්ගෙන මෙන්න මේ හරියෙන් පටන්ගෙන ආයෙ එකක් යනවා මෙන්න මෙහෙම වගේ. මෙහෙම යනවා. වට තුන දැන් මොකද ඉස්සල්ලාම අපිට හම්බුනේ? ශ්වේත ඝන ස්තරය ඊට පස්සේ රුධිර ග්‍රාහීය ඊට පස්සේ මේකට අපි කියනවා දෘෂ්ටි විතානය කියලා. මොකද කියන්නේ? දෘෂ්ටි විතානය. තේරුණා? හරිද? ලේසියිනේ. එතකොට ඕකට තමයි අපි කියන්නේ දෘෂ්ටි විතානය. ඊට පස්සේ මෙන්න මේ පැත්තක් මම එක පැත්තක් මකලා මෙන්න මෙතන ඉඳලා දෘෂ්ටි විතානය ඉඳලා මේක පල්ලෙහාට අදිනවා. අපි ස්නායුව. මොකද අපි කියන්නේ ඇහෙන් එන නිසා අපි කියනවා දෘෂ්ටි ස්නායුව කියලා. මොකද කියන්නේ දෘෂ්ටික ස්නායුව කියන්න පුළුවන්. හරිද? මේකේ තව පොයින්ට් එකක් තියෙනවා. මෙන්න මෙතන චූටි මෙහෙම නැම්මක් තියෙනවා. මෙන්න මෙතෙන් අපි කියනවා කහලපය කියලා. මොකද කියන්නේ? කහලපය. හරිද? ඊට පස්සේ මෙන්න මේ කොටස. මෙන්න මේ ඉස්සරහට. මෙන්න මේ කැලේ තියෙනවා. මෙහෙම හිඩසක් තියෙන කැලේ තියෙනවා. ආයෙ තියෙනවා මෙතන හිඩසක් තියෙන කැලේ. එතකොට මේ හිඩස තියෙන කැලලට අපි කියනවා මොකද්ද? මෙතෙන් කියන්නේ අම්මය රසය කියලා. මොකද කියන්නේ? අම්මය රසය. මේකත් රසයක්. මොකද්ද? කාච රසය කියලා. කාච රසය කියන්නේ. මෙන්න මෙතනම දෙන්න මෙන්න මේ කාචයේ මෙන්න මෙතන චූටි පොයින්ට් එකක් තියෙනවා. මෙන්න මේ කාචය කවර් කරන කොටසට මෙතෙන්ද කියනවා අපි කණිනිකාව කියලා. මොකද කියන්නේ? කණිනිකාව. මෙන්න චූටි ගැප් එකක් එක තියෙනගෙන. හරි කාචයේ ඉස්සරහින් තව එකක් තියෙනවා. මෙන්න මෙතෙන්. මෙන්න මේ පොයින්ට් එකට බෝලයක් අදින්න එපා. හැබැයි මෙතෙන්ද ගහලා ලියන්න දෘෂ්ටි නෑ මොකක්ද අපි කියන්නේ අන්ධ බිඳුව කියලා. අන්ධ බිඳුව. හේතුව අන්ධ බිඳුව කියන්නේ හේතුව මොකක්ද කියලා මම කියන්නම්. මේකට අපි කියනවා මොකද්ද? අන්ධ බිඳුව. එතකොට ඔච්චරයි වගේ මෙතන කියන්නේ